ඔයාලා දන්නවනේ මේ පෙංගි කුක් කියලා. මාරයි ලස්සනනේ. ඒතර දැන් ඒ කොල්ලගේ ඔව් මම උදේ බලවනේ හරිද? උදේ බලද්දි මම උදේ බල බල හිටියේ හරිද? ඊට පස්සේ කොත්තුව මොකක්ද හදන විදිය බා. ඊට පස්සේ අනිත් එක තමයි මාර ලස්සනට යුනික් සවුන්ඩ් එකක් තියෙනවා. මම එයාගේ ඊට පස්සේ ඉන්ටර්විව් එකක් බැලුවා. බැලුවට පස්සේ ඒ කොල්ලට වයස අවුරුදු 24යි. දැන් එයාගෙන් අහන මාස 3ක් හරිම පොඩි කාලෙකින් එයා සෑහෙන මේ වෙලා තියෙන්නේ. හරිද? ඒ ඉන්ටර්විව් එකේ අහනවා මේ ඔයාට මෙහෙම පොඩි කාලයක් යන්නේ ගියේ කියලා. හැබැයි එයා කියනවා නෑ අයියේ මම මෙහෙම පොඩි කාලෙත් තිබුණට අවුරුදු දෙකක් තුනක් තිස්සේ මම මේක බල 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 මේක කර කර හිටියා. එතකොට තමයි මට මේ වැඩේ සෙට් වෙන්න ගත්තේ. ඊට පස්සේ මියුසික් එක හරිද එයාගේ යාළුවෙක් ඉන්නවලු මියුසික් කරන. ඒ යාළුවට කියලාද හදාගත්තේ. ඒක අනිත් එක කතා කරන විදිහත් අර දකුණේ යාගේ භාෂාව. ඒ ඉන්ටර්විව් එකේ කතා කරන්නේ එයා එහෙමම තමයි. මේ ඔහේ අයියේ එහෙමයි කතා කරන්නේ හොඳේ. දැන් අපිට සවුන්ඩ් එක හැදිපු දන්නේ නැද්ද ෆෙන්ගි කුක්ස් කියලා මේ වීඩියෝ එක යන්නේ කියලා. ඔයා මගේ වීඩියෝ එක දැකලා නෙවෙයි මම බලපු එක මොකද්ද කියලා දන්නේ නැතුවනේ සද්ද ඒත් දන්නේ. ඒකනේ අපි දන්න ඕනේ කොහේ ඒ සද්දය හැදිපු දන්නවා. යුනික් සවුන්ඩ් එකක්. ඔයාම හදාගත්තා. ඉතින් අන්න ඒකනේ වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඔයාලා වැඩ කරන දේ. එතකොට දවසක වෙන්න ඕන දේ වෙයි.